බ්ලොක්්චේන් බ්ලොක්්චේන්යක් කිව්වහම ගොඩක් අයට මතක් වෙන්නේ ක්‍රිප්ටෝකරන්සි NFT වගේ දේවල්. ඉතින් මේකට ප්‍රධානම හේතුව තමා මේ බ්ලොක්්චේන් කියන තාක්ෂණයත් එක්කම ක්‍රිප්ටෝකරන්සි NFT වගේ දේවල් ලෝකෙ පුරාම ප්‍රසිද්ධ වීම. ඉතින් මේ වීඩියෝ සීරීස් එකේදී මම කතා කරන්නේ බ්ලොක්්චේන් කියන්නේ මොකක්ද? බ්ලොක්්චේන් එකක් වැඩ කරන්නේ කොහොමද? සහ මේ බ්ලොක්්චේන් එකක් ඇතුලේ තියෙන විවිධාකාර තාක්ෂණයන් මොනවද කියන එක ගැන. බ්ලොක්්චේන් එකක් කියලා කියන්නේ විවිධ තාක්ෂණයන් එකතු වෙලා හැදිච්ච ජාලයක්. එහෙම නැත්නම් නෙට්වර්ක් එකක්. ඉතින් මේ නෙට්වර්ක් එකේ තියෙන තොරතුරු ගොඩක් ආරක්ෂිතයි. අන්න ඒක නිසා මේ තාක්ෂණය ගොඩක් ඉක්මනට ප්‍රසිද්ධ වුණා. ඒ විතරක් නෙවෙයි. ගොඩක් වැදගත් තොරතුරු තියෙන පද්ධතිවල මේ තාක්ෂණය භාවිතා වෙන්න පටන් ගන්නවා. බ්ලොක්්චේන් එකක් වැඩ කරන විදිහ හරියටම දැනගන්න නම් ඒක ඇතුලේ පාවිච්චි කරන ටෙක්නොලොජි ගැන දැනන් ඉන්න ඕනේ. ඉතින් මේක ඇතුලේ පාවිච්චි කරන ටෙක්නොලොජි වලින් වැදගත්ම කොටසක් තමයි නෙට්වර්ක් පාර්ට් එක. කියන්නේ මේක ජාලයක් විදිහට වැඩ කරන විදිහ. ඒකින්ද මුලින්ම අපි ඒ ගැන කතා කරමු. බ්ලොක්්චේන් එකක පාවිච්චි කරන නෙට්වර්ක් එක ගැන දැනගන්න නම් අපි මුලින්ම දැනන් ඉන්න ඕනේ නෙට්වර්ක් ටයිප් තුනක් තියෙනවා. ඒ තමයි සෙන්ට්‍රලයිස් නෙට්වර්ක්, ඩීසෙන්ට්‍රලයිස් නෙට්වර්ක්, ඩිස්ට්‍රිබියුටඩ් නෙට්වර්ක්. එහෙම නැත්නම් මධ්‍යගත ජාලය, විමධ්‍යගත ජාලය, බෙදා හරින ලද ජාලය. මුලින්ම අපි කතා කරමු සෙන්ට්‍රලයිස් නෙට්වර්ක් එකක් කියන්නේ මොකක්ද කියලා. හරි. මේ තියෙන සර්වර් එකක්. සර්වර් එකක් කියලා කියන්නේ මේ නෙට්වර්ක් එකක් ඇතුලේ තොරතුරු ගබඩා කරලා තියාගන්න හදපු තැනක්. ඊළඟට මේ ඉන්නේ මේ නෙට්වර්ක් එකේ පාවිච්චි කරන පුද්ගලයන් කියලා හිතන්නකෝ. එතකොට මේ නෙට්වර්ක් එක ඇතුලේ මෙන්න මේ විදිහට එක සර්වර් එකක් විතරයි නම් තියෙන්නේ. ඒ කියන්නේ මේ ඉන්න හැම පුද්ගලයාගේම තොරතුරු ගබඩා කරලා තියාගන්න එක සර්වර් එකක් විතරයි නම් තියෙන්නේ. අන්න ඒකට අපි කියනවා සෙන්ට්‍රලයිස් නෙට්වර්ක් එකක් කියලා. මෙතෙන්දි මම එක සර්වර් එකක් කියලා අදහස් කරන්නේ මේ නෙට්වර්ක් එකේ තියෙන දත්ත ගබඩා කරලා තියාගන්න භාවිතා කරන සර්වර් ඔක්කොම එක තැනක පිහිටලා තියෙනවා කියන එක. දැන් මේ නෙට්වර්ක් එකේ තියෙන්නේ එක සර්වර් එකයිනේ. එතකොට මේ සර්වර් එක මොකක් හරි හේතුවක් හින්දා වැඩ කරන්නේ නැතුව ගියොත් මේ ඉන්න හැම යූසර් කෙනෙක්ටම ඒ සර්වර් එක ආපහු හදනකම් තමන්ගේ කිසිම වැඩක් කරගන්න බැරුව යනවා. ඒ විතරක් නෙවෙයි කවුරු හරි මේ සර්වර් එකේ තියෙන තොරතුරු වෙනස් කරොත් මේ ඉන්න යූසර්ස්ලාට හරි තොරතුරු මොනවද වැරදි තොරතුරු මොනවද කියලාත් හොයාගන්න බැරුව යනවා. ඉතින් මෙන්න මේ ප්‍රශ්නවලට ආන්සර් එකක් විදියට එහෙම නැත්නම් උත්තරයක් විදියට තමයි ඩීසෙන්ට්‍රලයිස් නෙට්වර්ක් එක හඳුන්වලා දෙන්නේ. කලින් වගේම තමයි. එක සර්වර් එකක් වෙනුවට සර්වර්ස් කිහිපයක් මේ නෙට්වර්ක් එක ඇතුලේ තියෙනවා. ඒ විතරක් නෙවෙයි. මේ සර්වර් කිහිපය අතර වෙනම කනෙක්ෂන් එකකුත් තියෙනවා. මේ ඉන්නේ යූසර්ස්ලා ටික කියලා හිතන්නකෝ. මේ යූසර්ස්ලා තමන්ගේ ළඟම තියෙන සර්වර් එකට කනෙක්ට් වෙලා තමා එහෙම නැත්නම් සම්බන්ධ වෙලා තමා තමන්ට ඕන කරන දත්ත ටික හුවමාරු කරගන්නේ. ඒ අතරතුර මොකක් හරි හේතුවක් හින්දා මේ එක සර්වර් එකක් විනාශ වුණොත් එහෙම නැත්නම් එක සර්වර් එකක් වැඩ කරන්නේ නැතුව ගියොත් ඒ සර්වර් එක පාවිච්චි කරපු යූසර්ස්ලාට පුළුවන් තමන්ට ළඟම තියෙන අනිත් සර්වර් එකට කනෙක්ට් වෙලා තමන්ට ඕන වැඩ කටයුතු ටික කරගෙන යන්න. ඉතින් මීටත් වඩා චුට්ටක් ඇඩ්වාන්ස් එහෙම නැත්නම් චුට්ටක් වැඩි දියුණු කරපු එකක් තමයි ඩිස්ට්‍රිබියුටඩ් නෙට්වර්ක් එකක් කියලා කියන්නේ. දැන් අපි කලින් කතා කරපු උදාහරණවලදී සර්වර් එකක් තිබ්බනේ. මේ ඩිස්ට්‍රිබියුටඩ් නෙට්වර්ක් එකේදී මේ සර්වර් එක විදිහට වැඩ කරන්නේ අපි ගාව තියෙන ඩිවයිස් එක. ඒ කියන්නේ අපි අන්තර්ජාලයට යන්න. එහෙම නැත්නම් අපි මේ නෙට්වර්ක් එක පාවිච්චි කරන්න යොදා ගන්න උපකරණය. හිතන්න මේ ඉන්න යූසර්ස්ලා ටික කියලා. මේ තියෙන යූසර්ස්ලා පාවිච්චි කරන ඩිවයිස් ටික. ඉතින් මේ ඩිවයිස් අතර දැලක් විදිහට සම්බන්ධතාවයක් නිර්මාණය කරලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි. එක පුද්ගලයෙක් මේ නෙට්වර්ක් එකකට තොරතුරක් ඇතුළත් කරපුවම ඒ තොරතුර හැම ඩිවයිස් එකකටම යනවා. ඉතින් මේ නෙට්වර්ක් එකේදී එක ඩිවයිස් එකක් වැඩ කරන්නේ නැතුව ගියා කියලා කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද නෙට්වර්ක් එකේ මේ වෙනකන් තිබ්බ තොරතුරු හැම එකක්ම හැම පුද්ගලයා ගාවම තියෙන හින්දා. ඉතින් මේ වගේ නෙට්වර්ක් එකේ තියෙන ලොකුම අවාසිය තමයි මේ වගේ නෙට්වර්ක් එකක් මේන්ටේන් කරන්න. එහෙම නැත්නම් නඩත්තු කරගෙන යන්න ගොඩක් අමාරුයි. අපි අද කතා කරපු මේ නෙට්වර්ක් වර්ග තුනෙන් නෙට්වර්ක් වර්ග දෙකක්ම බ්ලොක්්චේන් ටෙක්නොලොජි එක ඇතුලේ යූස් කරනවා. ඒ තමයි ඩීසෙන්ට්‍රලයිස් ඩිස්ට්‍රිබියුටඩ් කියන නෙට්වර්ක් වර්ග දෙක. හරි. අපි ඊළඟ වීඩියෝ එකකින් කතා කරමු හෑෂ් එකක් කියන්නේ මොකක්ද කියලා.